මොරගහ කන්ද ජලාශයත් බලාගෙන ලක්ගල නගරයට ඇවිල්ලා මේ කළුගඟ ජලාශයත් නරඹන්නට ඔබ එනවා නම් බොහොම පිරිසුදුවට ආහාර ගන්න අපට තියෙන එකම තැන තමයි මහවැලි අධිකාරිය විසින් ක්‍රියාත්මක කරගෙන යන හෙළ පුජුන්හල. අපි අද ඇවිල්ලා ඉන්නේ මේ හෙළ පුජුන්හලට විශේෂ කාරණා කීපයක් තියෙනවා අපි මෙතෙන් දෙන්න. පළවෙනි කාරණේ තමයි දැන් මේ ලක්ගල ප්‍රදේශයේ ඉන්න කාන්තාවන් බොහෝ දෙනෙක්ට මේ හෙළ පුජුන්හල තුලින් තමන්ගේ ජීවනෝපාය සරි කරගන්නට ඔවුන්ට ලොකු දායකත්වයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ලබා දීලා තියෙනවා. ඒ අතර අපිට දැනගන්න මෙතන විශේෂයෙන්ම කියනවා කියලා ඇගේ නම තමයි අනෝමා ප්‍රියදර්ශිනී. අනෝමා ගැන අපිට දැනගන්න ලැබුණු කාරණේ තමයි ඇය මේ හෙළ පුජුන්හලෙන් තමන්ගේ ජීවිකාව සරි කරගෙන තමන්ගේ දරුවන් රුස්මහත් කරලා මේ වෙනකොට ඇගේ දරුවන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම යොමු කරලා තියෙනවා. තාම දුක්ඛිත ජීවිතයක් ගත කරලා වුණා මේ හෙළ පුජුන්හල තුළින් තමන්ගේ ජීවන වෘත්තිය සාර්ථක කරගෙන තමයි තමන්ගේ දරුවෝ ඒ විදිහට සියලුම විශ්වවිද්‍යාලවලට යොමු කරන්නට අයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ අනෝමව හොයාගෙන යන්න. අනෝමා ප්‍රියදර්ශිනී අර මම කිව්ව දිරිය කාන්තාව ඉතින් ලක්ගල ප්‍රදේශයට එද්දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ක්‍රියාත්මක කරගෙන යන මේ හෙළ පුජුන්හල බොහොම ජනප්‍රිය තැනක්. උදෑසන සිට රාත්‍රිය දක්වා ඔබට අවශ්‍ය සියලුම ආහාර බොහොම පිරිසිදුව ලබා ගන්න තියෙන සහ බොහොම කාර්යබහුල තැනක් මේ ස්ථානේ. ඉතින් එතන ඉන්න අනෝමා වගේම තවත් අපේ දිරිය දිනියෝ බොහෝ පිරිසක් මේ ස්ථානයේ තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යනවා. හරි අනෝමා ඉතින් කොහොමද අනෝමා හොයාගෙන අපි ආවේ මේ අනෝමගේ ගෙවල් කොහෙද? මම දැනට ඉන්නේ ලක්ගල පල්ලේගම නවබුරුවල. හරි එතකොට දැන් අනෝමා මේ අවුරුදු කීයක් මේ ස්ථානයේ රැකියාව කරනවා? සර් මම මේ ආයතනය විවෘත කරපු දවසේ ඉඳලා වැඩ දැනට අවුරුදු මේ 8 වෙනි අවුරුද්ද යන්නේ. එතකොට අනෝ අපිට කියන්නකෝ දැන් මහවැලි අධිකාරිය කොයිතරම් දුරට අනෝමා වගේ කාන්තාවන්ට තමන්ගේ ජීවිතාව සරි කරගන්න හයියක් වෙලා තියෙනවා? ඔව් අපිට ලොකු හයියක්. මෙතන ඔක්කොම වැඩ කරන්නේ කාන්තාවෝ. ඉතින් කාන්තාවෝ 7 දෙනා ටීම් දෙකක් ඉන්නවා. ඒ 14 දෙනාම ඉතින් මහවැලියට ලොකු පිනක් තමයි මේ අපි ඔක්කොම මේකෙන් තමයි ජීවත් වෙන්නේ. ගොඩක් අයට මේ මහත්ය නැති වෙලා එහෙම කටේ තමයි ගොඩක් ඉන්නේ. මේ මහවැලියෙන් ගත්තෙත් එහෙම අය තමයි. ඉතින් අපිට ලොකු හයියක්. මගේත් මහත්ය නෑ දැන් අවුරුදු 13යි නැති වෙලා මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මම මේකෙන් තමයි ඔක්කොම කරගන්නේ. ගොඩක් සතුටුයි ඉතින්. හරි ලක්ගලට ආවොත් දැන් මේ ලක්ගල හෙළ පුජුන්හලට ආවොත් අනෝමව ගාවට ඇවිල්ලා මේ වගේ බොහොම නැවුම් පළතුරු බීමක රහ බලන්නත් පුළුවන්. එතකොට අනෝමගේ විශේෂත්වය තමයි අනෝමව අවුරුදු ගාණක් මේ ස්ථානයෙන් තමන්ගේ ජීවිකාව සරි කරගෙන මේනොට අනෝමගේ දරුවෝ උසස් අධ්‍යාපනය ලබනවා ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවල. ඉතින් අනෝමා මේ තරම් දුරක් දරුවෝ අරන් ඉන්නෙත් මේ වෘත්තිය හරහා. ඒක නත් අපි කිව්වේ. ඔව් සර්. ඇත්තටම මට මහත්ය නැති වුණාට පස්සේ මං හිතේ ළමයි 3 දෙනෙක් එක්කම මට මැරෙන්න වෙයි කියලා. ඒ වුණාට මේ මං හිටියේ මේ කළුගඟ ප්‍රදේශයේ එහෙ ඉඳලා මෙහෙට ආවා. අම්මා තාත්තා ගාවට මම ළමයි 3 දෙනෙක් අරගෙන ආවට පස්සේ මහවැලිය සර් කෙනෙක් තමයි මට ගෙදරට ගිහින් කතා කළා. මම එතකොටත් ව්‍යාපාරයක් කරගෙන ගියා. මේ අනෝමා ඔයා මේ ට්‍රේනින් එකට යන්න. ඔයාට මේ කෑම හදන හින්දා මේක ගොඩක් වැදගත් හරි වෙයි. මම බෑම කිව්වා යන්න හෙළ පුජුන් එකට යන්න බෑ මට මේක කරගන්න ඕනේ කියලා. ඒත් ඒ සර් කිව්වා ඔයාට මේක ලොකු හයියක් වෙයි ට්‍රේනින් එකට යන්න කියලා. මම ඇත්තටම ගියාට පස්සේ මේ දැනගත්තා මෙතෙන්ට ආවට පස්සේ ට්‍රේනින් එකට ගිහිල්ලා අපි පහුවදාම මේකේ වැඩට දැම්මේ. ඊටාම සුළු කාලෙකින් තමයි මේ හෙළ පුජුන් එක පටන් ගත්තේ. ඊට පස්සේ ආවට පස්සේ මට තේරුණා අර වෙනද ව්‍යාපාරය කරනවට වැඩිය මට මෙතෙන්ට ආවට පස්සේ මං සෑහෙන පිරිසක් අඳුරගත්තා. දැන් ලංකාවේ හැම තැනටම මං ඇත්තට කැවිලි බෙදා හරිනවා. අපේ අනිත් සේවිකාවත් ඒ වගේමයි.
ගොඩක් දුෂ්කර කතා මැද්දේ ඉතින් මේක කරගෙන යනවා. ලොකු හයියක් දැනට මම මාසෙකට ආදායම ඇත්තටම ලක්ෂ 2.5ක් විතර මම හොයා ගන්නවා. එතකොට අනෝම සාමාන්‍යයෙන් දැන් මේ ස්ථානයට එන පාරිභෝගිකයන්ට අමතරව ඕඩර් එකක් දැම්මොත් ලංකාවේ හැම තැනටම දෙනවා. දෙනවා. එතකොට මොනවද ලබා දෙන කැවිලි ගැනත් අපි මම නම් කරන්නේ මුං කැවුම් කරනවා, වැලි තලප, ආස්පී, පැණි වලලු, රස කැවිලි අනිත් අපිට මෙතන කෑම බෙදලා දීලා තියෙන්නේ. එක එක්කෙනාට කැවිලි වර්ග මේ කෑම වර්ග එක එක්කෙනාට වෙන් කරලා දීලා තියෙනවා. අපි ටීම් දෙකටම එක එක්කෙනාට කැවිලි දීලා තියෙනවා. ඊට අමතරව මට එන ඕඩර් මං ගෙදරින් දෙනවා. හරි. අපි මේ අනෝමගේ දුරකථන අංකත් සඳහන් කරන්න. ඉතින් මේ වගේ දිරිය දියණියන්ට හයියක් වෙන්න, ශක්තියක් වෙන්න ඔබට පුළුවන් නම් මම හිතනවා ඒක ජාතික වගකීමක්. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මේ ප්‍රදේශයන් වල ඉන්න ජනතාවට තත් දැවන්ත හයියක් ශක්තියක් සෙවණක් වෙලා තියෙනවා. ඒ කාරණේ අපි නිරන්තරයෙන්ම දකිනවා සහ ඔබට මතක් කරන කාර්යයක්. හොඳයි අනෝම අපි ඔබට සුබ පතනවා සීල කටයුතු සාර්ථක වෙන්න කියලා. මොරගහකන්ද ජලාශය බලාගෙන කළුගඟ ජලාශයත් නරඹන්නට මේ පාසල් නිවාඩු කාලේ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ලග්ගල නගරයට පැමිණෙනකොටම ඔබට පුළුවන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හෙළබුජුන් හලට ඇවිල්ලා බොහොම පිරිසුදු ආහාර වේලක් රස බලලා අනෝම වගේම තවත් දිරිය දියණියරුන් බොහෝ පිරිසක් මේ ස්ථානයේ ඉන්න ඔවුන්ටත් හයියක් වෙන්න